ඉද්ද ගැහුවා වාගේ අවුව පායන්නේ කිනම් කාලයකද ඒ අවුරුදු වකවානුවයි කියන එකයි. එහෙම තමයි අවුරුද්ද කියලා හැදිලා තියෙන්නේ. අවුවයි වැස්සයි නරියගේ මගුලයි කියනවනේ. මේ අවුරුද්දේ වර්ණය තමයි රතු පාට. ඉද්දට යනකොට අරන් ගියේ කොණ්ඩ කැවුම්ගේ කැවුම් විශේෂ. අහස ගුව මහසේ පාවී ආහාර නෑ. අපි කොස්සට දානවා සමහරලාවට. අයබෝවන් සොබා දහමත් කලෙලි වැටිලා අපි මේ ඇවිල්ලා ඉන්නේ බක් මාසෙට. අපි හැමෝම කාර්ය බහුලයි සොබා දහමත් හරි ලස්සනට මේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ඉතින් අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ගෙවල් ලස් කරලා කැවිලි පෙවිලි එහෙම හදලා හරි ලස්සනට අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ඉතින් අද අපිත් එක්ක අපේ අලුත් අවුරුදු කතා බහට එකතු වෙලා ඉන්නවා සාහිත්‍යවේදියෙක් ඒ වගේම කලාකරුවෙක් වෙන අජිත් ප්‍රශාන්ත සේරම්ස. අයබෝවන් කියලා පිළිගන්නවා. අයබෝවන්. ඉතින් අපිට සර්ගෙන් දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් අවුරුද්ද ගැන, චාරිත්‍ර වාරිත්‍ර ගැන, මේ දේවල් මේ විදිහට වුණේ ඇයි කියන එක වගේ ප්‍රශ්න ගොඩක් අපිට සර්ගෙන් දැනගන්න තියෙනවා. ඉතින් සර් මොකක්ද මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ? හොඳයි. අලුත් අවුරුද්දට දැන් ඔබ කිව්වා වගේ සොබා දහමත් මුළු මහත් මනුෂ්‍ය සමාජයත් ඒ වගේම සියලුම සන්තතීන් සියලුම සත්ව සන්තතීන් සූදානම් වෙනවා මේ අලුත් අවුරුද්දට. අපි හිතන්නේ මිනිස්සු විතරයි කියලා නේද? මුළු මහත් සොබා දහමම ඒ වගේ මුළු ලෝකයේම ඉන්න විවිධ ජාතීන් විවිධ වකවානුවල මේ අලුත් අවුරුදු දාව සමරනවා. දැන් අපිට මේ බක් මාසේ අප්‍රේල් මාසේ වුණාට ඩෙනුල්කා ලෝකයේ දැන් ජපානයේ වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, ඒ රටවල් තමන්ගේ සූර්ය උදාවත් එක්ක සමහරලාට ජනවාරි මාසේ නව අවුරුදු උදාව සමරනවා. ඒ වගේම අලුත් අවුරුදු උදාව වශයෙන් නැවතත් සූර්යයත් එක්ක සම්බන්ධ කරගෙන අවුරුදු සැමරීමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට આવොත් නැත්තම් හෙළයා විදිහට නැත්තම් සිංහලයා විදිහට එහෙම නැත්තම් ශ්‍රී ලාංකිකයෝ විදිහට වර්තමානයේ අලුත් අවුරුදු කොමක්ද කියලා අපි කිව්වොත් අපිට තේරෙන තාම සරලව පුංචි පුතේකට දුවකටත් තේරෙන විදිහට කිව්වොත් අපේ පැරණිම අර්ථකථනයේ තියෙන්නේ ඉද්ද ගැහුවා වාගේ අවුව පායන්නේ කිනම් කාලයකද ඒ අවුරුදු වකවානුවයි කියන එකයි. එහෙම තමයි අවුරුද්ද කියලා හැදිලා තියෙන්නේ. ඉද්ද ගහනවා වගේ පොළවට ඍජුව ඊටාම තදින් සූර්යයා පතිත වෙනවා මේ මහ පොළවට. මොකද අපි නිතරම මේ අපි සමකාසන්න රටක්, අපි ඝර්මකලාපී රටක්, අපිට නිකන් උණුසුම ගොඩක් වැඩිපුර දැනෙනවා. ඒකත් එක්ක තමයි අපේ ගහකොළ අපේ ජීවීන් සකස් වෙලා තියෙන්නේ නේද? ඒ නිසා මේ මිට අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වෙච්ච ඔය අපි අර ගීතවලත් අහලා තියෙන දෙනුල්කා ලංකා පෙම්බර ලංකා ගීතයේ කියවෙන්නේ අර බල්ලිතරු රාවණ කැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා. එහම අපි සින්දුවක් අහලා තියෙන්නේ. ඒකේ කියවෙන ඔය රාවණ රජුරුවන් කාලේ විශේෂයෙන්ම මේ ඊට පෙර හිටපු තාරක බලි වගේ රජුරුවන් කාලේ ඉඳලම අපි මේ සූර්යයා එක්ක තියෙන සම්බන්ධය හරි ළඟයි. සූර්යයා මේ පොළවට ගේන මේ රශ්මි කදම්බයෙන් තමයි අපේ භවභෝග අපේ ආහාර පාන ටික අපි හදාගත්තේ. මේ ගහකොළ සතා සීපාට අවශ්‍ය විභව ශක්තියින් ටික ඔක්කොම ලැබුණේ ඒකේ. අපි ඉතිහාසයේ සඳහන් වෙනවා මේ සූර්යාගේ ශක්තිය පාවිච්චි කරලා යානා ගුවන් යානා පවා ඒ වගේම සබ්මැරින් යානා පවා වර්තමානයේ අපි කතා කරන්නේ සබ්මැරින්ස් ගැන. නමුත් මහා මේ නාවක බලයනි පවා තිබුණා. ගුවන් බලයනි පවා තිබුණයි කියලා යුගයේ සූර්යාගේ ශක්තිය පාවිච්චි කළා. නිසා අපේ කොඩිය තිබුණත් ශ්‍රී ලාංකිකයෝ අතීතයේ හෙළයෝ කියලා තමයි සඳහන් වුනේ. හෙළයන්ගේ කොඩිය තිබුණත් සූර්යයා. සූර්යයා තමයි සංකේතය. ඉතින් ඒ නිසා මේ සූර්යාට අපේ කෘතගුණ සැලකීම වසරක් පුරා අපි විවිධ භෝග වර්ග වගා කරමින් අපේ ආහාර පාන අටකොටු පුරවා ගැනීම සඳහා වන මේ ක්‍රියාවලිය ඇතුලේ කෘෂිකාර්මාන්තය මූලික ජීවන අපාය වෙච්ච රටක් විදිහට මේ සූර්යයාට නැවත කෘතගුණ දක්වන්න අස්වනු කපලා ගෙට අරගෙන නේද? ඒවැ මුල් කොටස අපි කියන අක්ඛ්‍යාල් පුදනවායි කියලා. මේ මුල් කොටස සූර්ය දේවය රාජායන් වහන්සේට දැන් සෝබා දහමට සරලව කිව්වොත් සෝබා දහමට කෘතගුණ දක්වනවා. දැන් මේක අපි බුද්ධ දර්ශනයේ අපි දැකලා තියෙනවා සෝබා දහමට ගරු කරපු හැටි අපේ බුදුහාමුදුරුවෝ. මොකද Taman අනිමිස ලෝචනයෙන් සතු බෝරුක මුල සුමානයක් ගත කරනවා. සතියක් ගත කරනවා. සතියෙන් එක සතියක් මොකද Tamanට සෙවණ දුන්න මේ බුද්ධත්වයේ ලබා ගන්න දුන්නු සහයෝගයට ඒ සෙවණට ඒ ශක්තියට සෝබා දහමට ගරු කළා. එහෙම මහා ශාස්ත්‍රවරුන් වහන්සේලාත් සෝබා දහමට ගරු කරනවනම්
නේද? දැන් යේසුස් ක්‍රිස්තුන් වහන්සේ වගේ ගත්තොත් ඒ උන්වහන්සේගේ මුළු ජීවන චක්‍රයම ඒ අධික උෂ්ණාධික රටවල් වල පවා මේ සබාධමයට ආසන්නව තමයි උන්වහන්සේලා පවා කටයුතු කළ දෙන්න. මහා ලස්සන තරුවක් ආසේ පායනවා යේසුස් ක්‍රිස්තුන් වහන්සේ බිලිඳු මේ යේසුස් සමිදානන් බිහි වෙන වෙලාව නේද? ඒ වගේ උන්වහන්සේගේ කුරුසියට තමන්ගේ ප්‍රාණ පරිත්‍යාග කරන වෙලාවේ පවා කියවෙනවා ගෙත්සෙමනේ වෙන මේ බොහොම පූජනීය කඳු සම්බන්ධව. ඒ සබාධමයට ගරු කිරීම සහ සබාධමත් එක්ක මහා පුරුෂයෝ බැඳිලා හිටියා. මෙන්න මේ සබාධමයට ආදරය දක්වන කාලය තමයි සබාධම අපිට දුන්නු දේවල් වලට යලි ගෞරවය දක්වන කාලය තමයි අලුත් අවුරුද්ද කියන්නේ. ඇත්තටම සර් මාත් මගේ ගිය පාර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරුවේ මගේ ආපනේ දෙමළ යාළුවෝ ටිකක් එක්ක. අපේ ලංකාවේ සිංහල දෙමළ වගේ ජාතීන් දෙකක් මේ සිංහල අලුත් අවුරුද්ද සමරනවානේ. සර් හිතන විදිහට මේක කොහොමද සිංහල අලුත් අවුරුද්ද කොහොමද මේ සහජීවනයට එකමුතුකමට උදව් වෙන්නේ? ඇත්තටම ඩෙලුල්කා මේ ඔබ අහපු ප්‍රශ්නේ හරිම මේ මොහොතේ වැදගත් ප්‍රශ්නයක්. මොකද මුළු ලෝකයේම වර්තමානයේ බැලුවොත් එහෙම සහ ගෙවුණු ඉතිහාසයේ පුරාම මොකක් හරි හේතුවක් හදාගෙන රණ්ඩු කරගන්නවා. ගහ ගන්නවා, වෙඩි තියා ගන්නවා, මරා ගන්නවා. නේ? මේවට බොහෝ සෙයින් බලපාලා තියෙනවා වාර්ගිකත්වය. එහෙම නැත්නම් ආගමික විවිධත්වය. එහෙම නැත්නම් කුල, ගෝත්‍ර, දුප්පත්, පොසත් මොනවා හරි ප්‍රශ්නයක් හදාගන්නම තමයි මිනිස්සු මට තේරෙන්නේ නැහැ ඒක. සමහරවිට අපි කැලේ ඉඳලා ආපු මිනිස්සු නිසා වෙන්න ඇති මේ ගෝත්‍රික යුගවල ඉඳලා නේද? හෝමෝසීපියන්ස්ලා මේ ආපු ගමන හරිම දුෂ්කර යුග ගානක් පහු කරලා එන්නේ. ඒ හැම වෙලෙම තමන්ගේ ආත්මාර්ථය කියන එක මූලික කරගත්තු සටන් හැමදාම ඇවිලුණා. කුඩා කුඩා ගෝත්‍ර අතර ඉඳලා ඊට පස්සේ මිනිස්සුම හදාගත්තා. ඒගොල්ලෝ බෙදෙන්න පවුරු වැටකොටු මිනිස්සුම හදාගත්තා. නේ? මම කිව්වා වගේ එක්ක කළුයි, එක්ක සුදුයි, එක්ක සිංහල, එක්ක දෙමළ, එක්ක වෙන විදේශීය ජනවර්ගයක නමක් අපි ඕන එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමානයේ කොට දේශපාලන වශයෙන් පක්ෂ පාට ભેද හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේවට හොඳ උත්තරයක් දෙන කාලයක් ඇත්තටම මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද. ඔබ කිව්වාගේ ඩෙනුල්ක මටත් මතක් වෙනවා මගේ පුංචි කාලේ. මගේ ළමාවියේ මම 5 වෙනි ශ්‍රේණිය වගේ වෙනකන් මම ඉගෙන ගත්තේ නුවරඑළිය ප්‍රදේශයේ. මොකද මගේ තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙක්. ඉතින් තාත්තා නානුව ස්ටේෂන් එකේ රාජකාරී කරනකොට අපි ඉතින් එහෙ තමයි පාසල් ගියේ ඔක්කොම එහෙ නේවාසිකව ඉඳගෙන. එතකොට මගේ ඉස්කෝලේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලයේ තියෙන ලස්සන කන්දක් උඩ තේ වගාව තියෙන අපි අර සිද්දුවල එහෙම කියන්නේ උඩරට කඳුකර සිරියා පර්ධන කියලා නේද? මේ තේ යායක් මැද්දේ තමයි මගේ ඉස්කෝලේ තිබුණේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලය. මේ සිංහල පාසල. සිංහල පාසලේ කන්ද උඩ සිංහල පාසල තියෙනවා ඊළඟට තියෙනවා ග්‍රවුන්ඩ් එක. ක්‍රීඩාංගණය තියෙනවා. ක්‍රීඩාංගණයත් එක්කම තියෙනවා දෙමළ විද්‍යාලය. වැටවල් මොකුත් නැහැ. තාප්ප මොකුත් නැහැ. අපි විවේක කාලේට සෙල්ලම් කරන්න අපි දෙකොල්ලම එකම පිට්ටනේ. අපිට තියෙන කෑම කනවා නම් අපිට ටක් ෂොප් එක තියෙන අපිට කෑම ගන්න අපේ ශාලාව තියෙන්නේ ඔක්කොටම එකයි. අපි අතර ලොකු නිකන් ලේනෑකමක් තරම්ම තද බැඳීමක් අපි අතර ඇති වුණා. ඇත්තටම අපි ලේ වලින් සමානයිනේ. අපි හැමෝගේ බැඟේ දුවන්නේ රතු පාට ලේ. පස්සේ කාලේ තමයි අපිට ගහලා තියෙන ලේබල් එකක් අපි සිංහල, අපි දෙමළ, අපි මුස්ලිම්, අපි ජර්මන්, අපි ඉංග්‍රීසි ආදී වශයෙන් නේ. ඒක භෞතික වශයෙන් මිනිස්සු විවිධ කලාප හොයාගෙන ජලධාරා ඔස්සේ ලෝකේ පුරා ගමන් කරපු නිසා මිනිස්සුන්ගේ පාට වර්ණ ශරීර ප්‍රමාණය ඒ දේවල්ට ඔරොත්තු දෙන්න තිබුණු ශක්තියත් එක්ක ශරීරයේ ශක්තිය සහ හැඩතල එයා වෙනස් වුණා. ඉතින් මේවා ඔක්කොම හොඳට සරලව තේරුම් ගත්තොත් ඇත්තටම අලුත් අවුරුද්ද අපිට මේ ලොකු පාඩම කියලා දෙනවා ඩෙනුල්කා. මොකද අපි හැම වෙලේම හිතන්න ඕන අපි මේ දූපතක්ක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ හැටියට නෙමෙයි මං හිතන විදිහට. මේ අවුරුද්ද ගේන පණිවිඩය අපිට කියන්නේ අපි පුරවැසිභාවයෙන් එහා මේ ලෝක වැසියෙක් කියන එක, විශ්වීය වැසියෙක් කියන එක. එතනට ගේන්න මොකද ඉර පායන්නේ මුළු ලෝකෙටම. අපේ රජ්ජුරුව තමයි සූර්යයා. ඉතින් මේ ඉර උදා වෙලා නේද? මීනමේෂ රාශීන් අතර මේ ගමනේ සිදුවෙමින් අපට සබාදහම කියනවා ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ පොඩි කාලයකට මේ මිහිමත. පොඩි කාලයකට ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ පොඩි අම්බලමක නවතින්න සබාදහම අපිට උපත දුන්නා. කොයි මොහොතකෝ
අපිට අඬගහුවාම නැවත සෝබාදහම යන්න ඕන. නේද? පසින්ම බිහි වෙලා ඩාවින් කිව්වා වගේ ජලයෙන් පොළවෙන් ආපු අපි ආපහු පොළොවටම යන්න ඕන. ආගමික සමහර චින්තාවන් අනුව. ඒ නිසා මේ අලුත් අවුරුද්ද අපිට ගේන ලස්සන පණිවිඩය තමයි අපි අලුත් අවුරුද්දේදී සිංහල ජාතිකයෝ විදිහට ඒ වගේම දබිල ජාතිකයෝ විදිහට අපි අපේ ආගමටත් පොඩි සම්බන්ධයක් හදාගෙන මේක සමරනවා නේද? අපි කෝවිල පන්සල මූලික කරගෙන මේ චාරිත්‍ර ටික කරගෙන යනවා. සබාදහම අපිට කියලා දෙනවා අපි එකමුතු සිටිය යුතුයි. අපි විශ්වීය වශයෙන් එක පවුලක් එකම උණුසුම් සූර්යාගේ උණුසුම සහිත ලේ ඇඟේ දුවන එකම පවුලක් අපි විශ්වයක් විදියට හිතන්න කියලා තමයි අලුත් අවුරුද්ද අපිට කියලා දෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් හැම දෙයකම වගේ හේතුවක් හොයන්න පුරුදු වෙලා ඉන්න කට්ටියක්. එහෙම පරම්පරාවක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ අවුරුදු නැකත් චාරිත්‍ර එක එක විදිවලට පෙළ ගැහිලා තියෙනවා. සමන් දැනගන්න කැමති මේකේ මොකක් හරි විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? ඔව් බොහොම වැදගත් ප්‍රශ්නයක් දෙනුල්කා. විශේෂයෙන්ම මම නම් හරි සතුටුයි ඔයගොල්ලන්ගේ පරම්පරාව ගැන. මොකද මම මේ වගේ පරම්පරාව ගන්නාවක් එක්ක විශේෂයෙන් තරුණ තරුණියෝ එක්ක දරුවෝ එක්ක අවුරුදු ගාණක් කලා ශාස්ත්‍රයේ නිර්මාණ විශාල ප්‍රමාණයක් ළමයි එක්කම තමයි කරේ. සෝබාදහම ගැන අපි මේ කතා කරපු මේ අවුරුද්දේ විතරක් නෙමෙයි ඇත්තරම මේ දෙනුල්කත් දන්නවා අපි මේවා ගැන කතා කරන්නේ. අපි දිනපතාම මේ සෝබාදහමට ගරු කිරීම ගැන මේ අවුරුද්දේදී අපි අවුරුද්දේ විතරක් බොහෝ දෙනෙක් කරන වැඩේ අපි හැමදාම කළා. නේ? ඒ වගේම මේ සෝබාදහමේ වටිනාකම ඒ වගේම මේ අවුරුද්දත් එක්ක බැඳලා තියෙන මේ චාරිත්‍ර වාරිත්‍ර වලට මොනවා හෝ විද්‍යාත්මක අර්ථාන්විත පසුබිමක් තියෙන බව අපි එදා ඉඳන් විශ්වාස කළා. ඒ නිසා මේ මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කිරීම වලට කැමති කෙනෙක්. තරුණ අය ප්‍රශ්න අහන්න නැත්නම් කවද්ද ප්‍රශ්න අහන්නේ? මේ සමාජයේ ලස්සන වෙලා තියෙන්නේ මැත්තටම මිනිස්සුන්ගේ සොයා යාම. තරුණ තරුණියෝ සහ එක එක ඒ ජෙනරේෂන් ගැප්ස් කියන ඒවා තුල සිද්ධ වෙන්නේ ලෝකය නැත්තම් ඒ යුගයන් ටර්න් වෙනවා පරිවර්තනීය නව තත්ත්වයන් උදා වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න වලට මම කැමතියි. සහ ඒක අපේ මේ YouTube channel එක හරහා මේ නිර්මාණ මේ සංවාදයේ නරඹන අයටත් අපේ තරුණ පරම්පරාවටත් අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ විමසිල්ල තියාගන්න. එතකොට ඔබට මේ අලුත් අවුරුද්දට වැඩි ආදරයක් ඇති වෙයි. හරි. ප්‍රශ්නට එමුකෝනේ. ප්‍රශ්නට ආවොත් දැන් විද්‍යාත්මක කියලා කිව්වම අපි දැන් ඉස්කෝලේ පුංචි කාලේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ඉස්කෝලවල නම් 6න් ඉඳලා උඩට වගේ තමයි ආරම්භක විද්‍යාව ඉඳලා ඔය විද්‍යාව පැත්ත කරන්නේ. හැබැයි අපි විදේශ රටවල් වල අධ්‍යාපනය දිහා බැලුවොත් පොඩක් වෘත්තීය ප්‍රවේශය මූලික කරගත්තු අපට වඩා හොඳ ප්‍රවේශයකින් වෘත්තිකයක් හදන්න යොමු වුණු අධ්‍යාපන රටාවන් තමයි ලෝකේ අපි දකින්නේ. ඒ වෙලේදී මේ පුංචි පන්තිවල ඉඳලා සෝබාදහමේ තියෙන දේවල් එක කටයුතු කරන. සමහරට ඉස්කෝලයක් ඇතුලේ සත්තු වත්තක් තියෙනවා. ඉස්කෝලයක් ඇතුලේ ජීවින්ගේ විවිධත්වයේ පෙන්වන ස්ථාන රැසක් තියෙනවා. සත්වයක එකට වැඩ කර සමහරට සර්පයෝ එක්ක. සමහරට යාගේ සුරතලා ගෙම්බෙක් එක්ක සර්පෙක්. දැන් අපි තමයි මේ දැකනාරු සර්පයා කියලා පොල්ලක් අරන් තලන්නේ. නේද? දැක්ක ගම. නේද? අඬු කඩනවා මේ ආවොත් සත්තුන්ගේ නේ. ඒ ආකල්ප හැදුනේ අපේ පාසල ඇතුලේ පුංචි පන්ති ඉඳලා මේ අර සම්බන්ධතාවය හදපු නැති හින්දානේ. මම මේ කියන කාරණාව ඍජුවම අවුරුද්දේ තියෙනවා. මොකද අපි අවුරුදු චාරිත්‍රවලදී මේ වර්ණ එක්ක ගහකොළ එක්ක දැන් උදාහරණයක් ගමුකෝ අපි විවිධ වර්ණ වලින් සැරසෙනවා අවුරුද්දේදී. මේ චාරිත්‍ර කරනකොට විවිධ වර්ණ වලින් සැරසෙන්න කියනවා. දැන් වර්ණයක් එක්ක අපේ තියෙන සම්බන්ධය මොකද්ද? දැන් අපි අහසේ පිපෙන ලස්සන වර්ණ සමුදාවලියක් තියෙනවා. වර්ණාවලියක් තියෙනවා. ඒකට අපි දේ දුන්න කියනවා. අවුවයි වැස්සයි නරියගේ මගුලයි කියනවානේ. පොද ලස්සන පොද වැස්ස වැටෙනකොට සූර්යාලෝකයේ වැටෙනකොට නේද? ජලය හරහා ගමන් කරන සූර්ය කිරණ වලින් ඇති කරන ලස්සන දේ දුන්නා. නේද? ඒ වගේම නිල්වන් ගොයම කියලා අපි කියනවා මේ හොඳට කිරි වැදුණු මේ ගොයම් වල නේද නිල් පාට අපි කොළ පාටට නිල් පාට කියනවා. නේද? වනිතාවන්ගේ කොණ්ඩේ කළු කියන්නේ අපි නීල වර්ණ කේශ කලාපය කියන්නේ. දෙනුකටත් තියෙන මේ වගේ කේශ කලාපයක් නේද? ඒ නිසා මේ සෝබාදහම දැන් දුක කියන්න ඕනොත් අපි පාවිච්චි කරන සුදු. කිතුණු භක්තිකයෝ කළු පාවිච්චි කරනවා. නේ? කිරිවල වර්ණය අපි පූර්ණත්වයේ
පිරිසුදුකමේ සෞභාග්‍ය සංකේතය විදිහට සලකනවා. නිසා මේ වර්ණ එක්ක වර්ණවල තියෙන උණුසුම් බව, වර්ණවල තියෙන කාම්, චාම් ගතිය, සංසුන්කම නේද? ඒකනේ ගොඩක් කහ වර්ණේ, රතු වර්ණේ වගේ වර්ණ හරි උෂ්ණ වර්ණ. දැන් මේ අවුරුද්දේ වර්ණය තමයි රතු පාට. නේ? රතු පාට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉරේ පාට. ඒ වගේම අපි දන්නවා දැන් සුදු පාට ගත්තොත් සුදු පාට තුළ වර්ණ ගොඩක් තියෙනවා. ඉතින් මේවා ඇත්තටම ලොකු විද්‍යාත්මක කතා බහක්. මෙයාගේ පොඩි වැඩසටහනක අපිට කතා කරන්න දීර්ඝව බෑ. නමුත් ඔබට හිතන්න පොළඹවන්න පුළුවන් අපිට. ඒ නිසා හරිම විද්‍යාත්මක පසුබිමක් එක්ක තමයි මේ වර්ණ මිනිස්සුගේ ශරීරයට මොන වගේ බලපෑමක්ද කරන්නේ. සමහර වර්ණ විසින් මිනිස්සුන්ට ආකර්ෂණය කරනවා තවත් පිරිසක්. දැක්කම කැමැත්තක් ඇති වෙනවා, ආකර්ෂණයක් ඇති වෙනවා. නේද? සමහර වර්ණ විසින් විකර්ෂණය කරනවා, අපිව රිජෙක්ට් කරනවා. නේ සමහර වර්ණ ඇඳාම අපිව රිජෙක්ට් වෙනවා. දැන් ක්‍රිකට් මැච් එකකදී සුදු අඳින්නේ සමහර ටෙස්ට් වල දවස් ගණන් ගහනකොට. මොකද අර මේ සූර්යාලෝකයේත් එක්ක තමයි මේ කටයුත්ත කරන්නේ. එතකොට අර උෂ්ණත්වය ආපසු පෙරලා හරවා යවන්න සමත් වෙනවා. මොකද කළු වගේ වර්ණවලදී ආලෝකය තදට උරා ගන්නවා ඇතුළට. ඒ වගේම තවත් අපි ගත්තොත් මේකේ මේ ආහාර හැදිලා තියෙන විදිය. දැන් කැවුම් ගත්තොත් එහෙම අපේ සිංහල සටන් කලා ශාස්ත්‍රවල සඳහන් වෙනවා ශ්‍රී ලාංකිකයන්ගේ මේ යුද්ධයට යනකොට අරන් ගියේ කොණ්ඩ කැවුම්ගේ කැවුම් විශේෂ. මොකද ඒව මාස ගණන් තියා ගන්න පුළුවන්. හරි? ඒ වගේම හාල් වලින් කැකුළු හාලෙන් තමයි හදලා තියෙන්නේ. බඩගින්න අඩු කරනවා. තුවාලයක් හැදුනොත් කැවුම කඩලා තමයි තුවාලෙට තියන්නේ. කැවුම් වල තියෙන ගුණයක් තුවාලවල ලේ නවත්වන ගුණයක්. ඒක ඇතුලේ කලක් යනකොට හැදෙන ඖෂධීය ගුණයක්. ඒ නිසා සුද්ධ තමයි කියන්නේ මේ සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියලා. ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ කැවුම් අපි අරන් ගියේ අපේ යෝධකම පෙන්වන්න කියලා. අපේ දැනුමේ තියෙන හැකියාවේ තියෙන යෝධකම පෙන්වන්න. ඒ නිසා කැවුම් ඇතුළු රස කැවිලි හැම එකක්ම සිංහල දමිළ අලුත් අවුරුද්දේදී දමිළ ජනතාවත් සිංහල ජනතාවත් හදන්නේ උඳු ඒ වගේම කැකුළු හාල් ඒ වගේම ධාන්‍ය වර්ග මුං ඇට වගේ දේවල්. නිසා අපිට සිංහල හින්දු අලුත් අවුරුද්දේදී උගන්වනවා බොහොම විද්‍යාත්මකව හඳුනා ගන්න කියලා ශරීරයට යෝග්‍ය ආහාර රටාව. හත්මාළු හදනවා මේ අවුරුදු කෑම මේසෙට. ඇට වර්ග, පලා වර්ග කියන්නේ හත්මාළුව කියන්නේ අහසෙන් පොළවෙන් ජලයෙන් මේ තුනෙන්ම ගත්තු ආහාර එකතු කරපු එකක් හත්මාළුව වෙන්න ඕන කියලා කියන්නේ. අහස ගුව මහසේ පාවී ආහාර නෑ. අපි කොස්සට දානවා සමහර ලාවට. ඒ වගේම ගස් වලට ගියපු වැල් වල බෝංචි වැලක් වෙන්න පුළුවන්. ඇට වර්ග අපි ගන්නවා. ඉහළට වැඩුණේ ඒවා. අල වර්ග ගන්නවා පොළොවට වැඩුණේ ඒවා. ජලයේ තියෙන මාළු වගේ දේවල්. දීවර සම්පතින් අපි ගන්න ආහාර. ඒ නිසා අවුරුද්ද පුරාම කතා කරන ආහාර සංස්කෘතිය ඇතුලේ, වර්ණ ඇතුලේ, චාරිත්‍ර ඇතුලේ, කරන ක්‍රීඩාවන් ඇතුලේ නිරෝගීකම විද්‍යාත්මකව අපි හොයලා බැලුවොත් අපිට මේ හැම එකක්ම ඇතුලේ අපිට තියෙන්නේ ඊටාම පුළුල් සොයා බැලිය යුතු තරුණ ප්‍රජාව විදිහට ඔබ අවුරුද්ද සැමරිය යුතුමයි කියලා ප්‍රකාශ වෙන බොහොම ගැඹුරු විද්‍යාත්මක හරධර්ම රැස මේ අවුරුද්ද ඇතුලේ තියෙනවා. අපි ඒක හිතට ගමු දෙලුකා. එතකොට ඔබේ පරපුර ප්‍රශ්න කරමින් යන එකේ අර්ථයක් අපිට ලැබෙයි. දැන් අපි මේ කතා කරපු මේ දැන් මේ වර්ණ වගේම වර්ණ භාවිතයේ එන්නේ ඔය නැකත්වල විවිධ අවස්ථාවන. දැන් අලුත් අවුරුදු උදාවේ ඉඳලා අපි නැකත් විශාල ප්‍රමාණයක් සමරන අවුරුද්දේදී. ඒකෙදි හරිම වැදගත් එකක් තමයි අර නොනගතේ වෙලාව වගේ අවස්ථාවක අපි ආගමික කටයුතු වල නැත්නම් ආධ්‍යාත්මිකව අපේ සිත පවත්වා ගන්න මහන්සි වෙන අතරේ අපි ඒ නැකත් වෙලාව එළඹෙන තෙක් ආහාර අනුභවයේ නැකත එළඹෙන තෙක්ම අපි ආහාර අනුභවයෙන් වැළකීලා ඉන්නවා. ඇත්තටම අද වර්තමානයේ වෛද්‍යවරු සඳහන් කරනවා අපි අතර බහුල වෙලා තියෙන මේ තරබාරුකම වගේ කියන්නේ අධික විදිහට අපි ආහාරවලට ගිජු වෙලා අපි ඇති කරගන්න රෝගාබාධ. මේ නිසා යෝජනා කරනවා වෛද්‍යවරු පුළුවන් නම් අපේ ආහාර පාලනය කරන්න කියලා. ඒක ඇතුලේ අර ශරීරයේ ඇති වෙන රුධිරය සංසරණය ක්‍රියාවලිය ඇතුළු සියලුම ඉන්ද්‍රිය පද්ධතිය මදකට නිදහස් කරන්න කියලා. ඒක ඇතුළේදී මේ පිළිකාකාරක සෛල පවා විනාශ වෙලා යනවායි කියලා. පුළුවන් නම් එක වේලක් අපිට නවත්තන්න කියලා. මොකද ඒකට අපේ ඔය ඕනතරම් උදාහරණ තියෙනවා. අපිට මහා පුරුෂයෝ විශේෂයෙන් බුදුන් වහන්සේගේ ගත්තොත් එහෙම උන්වහන්සේ විශේෂයෙන්ම යෝජනා කරන ආහාර කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. නිසා ආගමික වගේම සෞඛ්‍ය
සෞඛ්‍යමත් වෙන්න අපේ ජීවිතේ ඊටම වැදගත් වෙනවා මේ ආහාර ඇවතුම් පැවතුම්. ඒවා කොහොමද ආහාර පාලනය කරගන්නේ කියන එක. ඉතින් ඒ වගේම අර නොඩගතේ වෙලාවේ අපි හුඟක් වෙලාවට ආගමික කටයුතු වලට අපි ගොඩක් යෙදෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මිනිසයා කියන කෙනාගේ මේ සිරුර භෞතිකව පෙනෙන සිරුර විතරක් නෙමෙයි නිරෝගීකමේ රහස. ඒට වඩාම බලපාන්නේ මේ අපි කොහොමද අපේ හිත බොහොම සංසුන්ව පවත්වාගෙන යන්නේ. අපේ අධ්‍යාත්මය අපිට නොපෙනෙන මේ අතුලාන්තය කොහොමද නිරෝගී කරගන්නේ. ඉතින් මේක ඇත්තටම බොහොම විද්‍යාත්මක කතා බහක්. ඉතින් සමස්තයක් විදිහට බැලුවම අපේ චාරිත්‍ර සියල්ලක්ම ගත්තොත් එහෙම මේ හැම එකකටම තීරණාත්මකව විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ වගේම දෙනකොට මේ දැන් මම ටිකයි කිව්වේ. හරිද? තව ගොඩක් තියෙනවා. මේ අපි ඉස්සරහට කතා කරමු මේ හැම නැකත් චාරිත්‍රයක් මේ අවුරුද්දේ තියෙන හැම මොහොතක්ම අර්ථයක් එක්ක බොහොම හොඳ පසුබිමක් විද්‍යාත්මක පසුබිමක් අර්ථාන්විත පසුබිමක් එක ගොඩනැගිලා තියෙන බව අපි ඉදිරියේදී තව ටිකක් දීර්ඝව සාකච්ඡා කරමු. සංහිඳ පානේ එලිගම්මානේ සංහිඳ පානේ එලිගම්මානේ හිත්වල පතුලට එබී බලන්නා පුංචිම කාලේ අපේ ඉස්කෝලේ පොත්වල කවියට ගුණ බණ පෙව්වා